දැන් ජෙනීවා වල Human Rights Commission Council එක මොකද්ද ඔබ තමුන්නාසලා කරේ? වාචිකව විරුද්ධ වෙනවා. හැබැයි ඡන්දෙ ගන්නෙ නැහැ. දැන් වාචිකව විරුද්ධ වෙනවා නම් ඡන්දයක් ඉල්ලන්න බැරි කොන්දක් නැද්ද ආණ්ඩුවට? ලෝකේ රටවල් බහුතරයක් රටවල් ගණනාවක් ලංකාවේ සහයට ඉන්නවා. හැබැයි වාචිකව විරුද්ධ වෙනවා. කාවද ඔබ තමුන්නාසලා සතුරු කරන්න හදන්නේ? කාවද ඔබ තමුන්නාසලා සතුරු කරන්න හදන්නේ? එක්තරා කණ්ඩායමක් ඩයස්පෝරා එකද? LTT ත්‍රස්තවාදීන්ගේ හිතවාදීන්ද? එහෙම නැත්නම් අවංකව අපේ රටේ මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්නද? වාචිකව අපි විරුද්ධයි කියන බෑ ඡන්ද ඉල්ලන්නේ නැහැ. නාවික හමුදාපතිවරයා අත්අඩංගුවේ තියාගන්න. ඕනේ හින්දා LTT ත්‍රස්තවාදී බුද්ධ්‍යංශ කෙනෙක් වසර ගණනාවක් තිස්සේ LTT ත්‍රස්තවාදී බුද්ධ්‍යංශ මෙහෙවුවා කියලා නාවික හමුදාවෙන් සහ පොලිසිය හොයපු කෙනෙක්. ගිනලා නාවික හමුදාපතිවරයාට විරුද්ධව සාක්කියට දාන්න. ඊට පස්සේ මොකද්ද ඔබ තමුන්නාසලා කරන්නේ? CI APM පුෂ්ප කුමාර් කළුතර ඕවයිසි මහත්තයා ගේනවා. ගෙනල්ලා CID එකට ඕන විදිහට ප්‍රකාශයක් ලියා ගන්න කටයුතු කරනවා කරු සභාපතිතුමනි. CID එකට ඕන විදිහට. සතියක් ඇතුළත තමන්ගේ යෝජනාවට CID එකේ යෝජනාවට එකගුණේ නැත්තම් ඔහුව අත්අඩංගුවට ගන්නවා කියලා කියනවා. කාවද මේ කියන්නේ? කළුතර හිටපු ඕවයිසි මහත්තයා. මේ හැම පක්ෂෙම අභ්‍යන්තර සාකච්ඡා තියෙනවා නේ මතුමා. හැබැයි ඒකට පොලිසිය ගේන්නේ නැහැ. මන්ත්‍රීතුමා ඔබතුමායි කාලේ ඒකට පොලිසිය ගේන්නේ නැහැ. ඒකට පොලිස්පතිවරයා එන්න ඕනෙත් නැහැ. CID එකේ ප්‍රධානියා මැතිවරණ කාලේ ආවට දැන් එන්න ඕනේ නැහැ. ඒක එන්න ඕන නම් ඒ කියන්නේ පැහැදිලිවම එක දේශපාලනීකරණයක්. ඒ හින්දා පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා වලින් පොලිසිය ඈත් කළා කරුණාකරලා මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සපයන්න කටයුතු කරන්න. ජනතාවගේ ආරක්ෂාව. අර සත්වවත්ෙන් උස්සන් ගිහපු සත්තු 32 කවුද ගෙනිච්ච කියලා තව නැත්නම් ඒකත් මගේ පිටේ. සා පොලිස් කොමිසම පත් කරගත්තා නම් ඒ පොලිස් කොමිසමේ පොලිසිය ට්‍රාන්ස්ෆර් ටික කරන්න දෙන්න. ඇයි දේශපාලනික වශයෙන් මැදිහත් වෙන්නේ? දැන් අපි දකිනවා ඔබ තමුන්නාසලා පහුගිය දිනවල නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගත්තා. උලිගේ තන්න මැත්තේ. කොහොමද අත්අඩංගුවට ගත්තේ? BM විජේකාන්තන් කියන පුද්ගලයා ඉස්සෙල්ලාම ගිහිල්ලා අත්අඩංගුවට ප්‍රකාශයක් ලියා ගන්නවා සිංහලෙන්. ලියාගත්තට පස්සේ මොකද කියන්නේ 127 ක් දෙනවා. හැබැයි ඒක සාර්ථක වෙන්නේ නැහැ. අධිකරණ හමුවට ගිහිල්ලා. ඊට පස්සේ තිරිකුණාමල LTT බුද්ධ්‍යංශ ಭಾರತೀಯ කියන පුද්ගලයා අත්අඩංගුවට ගන්නවා. අරන් ඉදිරිපත් කරනවා අධිකරණයට. පොල්ගහවෙල මැජිස්ට්‍රේට්ට. ඉදිරිපත් කළා මොකද්ද කියන්නේ? හඳුනා ගැනීමේ පෙරට්ටුවට දාන්න. ඔහුගේ සිංහල පුළුවන් ද කියලා බෑයි කියනවා. හැබැයි පොලිසිය CID එක සිංහලෙන් ප්‍රකාශ ලියාගෙන තියෙනවා. ඇහුවා මොකද්ද කියන්නේ? මම අස්සම් කරාට මම නෙවෙයි මේක ලිව්වේ කියලා කියනවා. මෙහෙම තමයි ඔබ තමුන්නාසලා පොලිසිය පාවිච්චි කරන්නේ. ඇයි මේ? අද රටේ ගොවියාගේ දීවරගේ කම්කරුවගේ ප්‍රශ්නෙට ආණ්ඩුව විසඳුමක් දෙන්න මැදිහත් වෙන්නේ නැහැ. ආයෝජකයෝ ලංකාවට එනවා කියලා කියනවා ආපු ආයෝජකෙක් අපිට පේන්නේ නැහැ. එහෙම ඉන්නවනම් කියන්න. අපි කර්මාන්ත නියෝජනයතුමාත් ඉන්න ඔබතුමා කියන ආයෝජකයෝ කොච්චර ආවද? ඩොලර් බිලියන කීයක් ලංකාවට ගෙනාවද කියලා. මොකද ඔබතුමාලා ආණ්ඩුව පටන් ගන්නකොට බිලියන ගණන් වලින් පටන් ගත්තේ. ඒක ඔබතුමාලාගේ රැස්වීමක හිටපු කෙනෙක් කිව්වා ඩොලර් මිලියනක් ගෙවනවා කො ජනාධිපති වෙච්ච එක මම ඒක ආවද කියලා කියන්නේ.